හොඳයි. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ඔයාලට පොරොන්දු දුන්නා මම ජල්පිය එකක් කැපුවා ඔයාලා ඉස්සරහා. මම ඔයාලට ඒ වගේම පොරොන්දු දුන්නා ඒකේ තියෙන විශේෂ තැන් මහගන්නේ කොහොමද කියලාත් මම ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් අද මම කරන්න යන්නේ ඒක ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මුලින් ගිහිල්ලා මේ ඇඳුම කපපු වීඩියෝ එක බැලුවොත් ඔයාලට මේක මහගන්න විදිය බලද්දි සරලව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ජලපිය එකක් මහනකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ තැන් මොනවද කියන එක ගැනයි. අපි ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ ෆ්‍රන්ට් පළුව, ඉදිරිපස පළුව. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා මැෂින් එකට අවශ්‍ය කරන නූල් දාලා ඒකට අවශ්‍ය කරන විදිහට හදලා බලා ගන්න ඕනේ. හරි, විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ඉස්සලම නූල් හරියට දාලාද, මම ඔයාලට කියලා තියෙනවා නූල් හරියට දාලාද, එතකොට ඔයාලා පිහලා මැෂින් එකේ ඔයිල් ඇවිල්ලා තියෙනවා නම් ඒවා බලලා ඒවා සුද්ධ කරගෙන තමයි ඔයාලා රෙදි කෑල්ලක් මහලා බලලා ඊට පස්සේ තමයි මහන්න පටන් ගන්න ඕන මේ විදිහට. එතනදී ඔයාලගේ නූලේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් මැෂින් එකේ ඉදි කටු වල ගෑවිච්ච ඔයිල් තියෙනවා නම් ඒ ටික අයින් වෙලා යනවා. නූලේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒක ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. අපි ඉස්සල්ලාම බලමු කොහොමද ෆ්‍රන්ට් පළුව හදාගන්නේ කියලා. කපන වෙලාවේ මම ඔයාලට මේ වගේ කොටස් දෙකක් මේ වගේ කොටසක් කපා ගත්තා. ඉතින් මේ රෙදි අයිනකින් තියෙන නිසා අපි ඒක ඉස්සෙල්ලාම මහලා එකට කරගන්නවා. ඒ කියන්නේ මේ මොකද එකතු කරගන්නවා. මම ඔයාලට කිව්වා අපි ඇයි මේ කොටස කපා ගන්න කියලා. මේක ෆ්‍රන්ට් පළුවේ කරවට මහනකොට තමයි වැදගත් වෙන්නේ. මොකද ඒකේ පබළු අල්ලලා ඒ වගේ දේවල් කරලා තියෙන නිසා ඒකට අපේ ඇඟට නොවදින විදිහට ආවරණයක් හදන්න තමයි අපි ටිකක් ලොකු පේෂින් එකක් භාවිතා කරනවා කියලා මම කිව්වා. මේ මම කපාගත්ත පේෂින් එක. මේ වගේ ටිකක් ලොකු පේෂින් එකක් දිගයි. මේක මේ ඔයාලා වීඩියෝ එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද කියලා. ඊළඟට මේ නික් එක කපලා නැහැ, අයින් කරලා නැහැ. ඒ ජලබිය එකක් මහනකොට අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මම කිව්වේ නිසායි. ෆ්‍රන්ට් එකවත් බෑක් එකවත් කර කපලා නැහැ. ඉතින් මේ විදිහට දැන් ඔයාලට දැන් මේකේ ගොඩක් ඩිසයින් එක මේ විදිහට පල්ලෙහාට තිබුණොත් මං කිව්වා කර අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගන්න ඕනේ කියලා. දැන් මෙතනදී කර එහෙම අඩු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පොඩි කරක් තමයි තියෙන්නේ. ඉතින් අපිට එයා ගැඹුරු කරක් අවශ්‍ය වුණත් අපේ කස්ටමර්ට අපිට කරන්න දෙයක් නැහැ. මේ ඩිසයින් එකට අනුව තියෙන කර ප්‍රමාණය අපිට අරගන්න වෙනවා. ඔයාලට පේනවා මේ ඩිසයින් එකේ මේ විදිහට නූලක් අපිට පේන්න තියෙනවා. එහෙම නැති වුණොත් අපි මේ විදිහට නූලක් මුලින් කර වටේට මහගෙන ඩිසයින් එක වටේට මේ විදිහට මහගෙන ඉන්න වෙනවා. ඩිසයින් එකට අපි මහගන්න ඕන විදිය වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගැන ඔයාලා හොඳින් බලන්න. මේ ඇඳුම හරි පහසු වුණාට මහගන්න මෙන්න මේ කරවට ප්‍රමාණය මහනකොට අපි ඒ ගැන ටිකක් හොඳ අවබෝධයකින් කරගන්න ඕනේ. මේ විදියට මුලින් නූලක් ගහගත්තොත් ඒක ඔයාලට ලේසි වෙනවා. මේ විදියට මැදින් කට් මාක් එකක් දාගෙන මේ අපි කපාගත්තු ලොකු පේෂින් එකත් මේ විදියට තියලා
නූලක් ගහගත්ත කියන එක ඔයාලට මතකයි. ඒ නිසා මේ විදිහට එහෙට මෙහෙට නොයන්න මට ලේසි වුණා මේ කට් මාක් එකයි. මං කිව්වා මේ කෑලි දෙකක් ජොයින්ට් කරලා මම ගත්තේ මේ විදිහට. ඒ හරි මැදට මේ කට් මාක් එක මෙහෙම තියලා මම ඉස්සෙල්ලාම මේක පින් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට හිමීට මේක මෙහෙට නොයන්න මේක හරියට රඳව ගත්තට පස්සේ මේ විදිහට මම පරිස්සමට මම මේක මහන්නේ මේ පුට් එකෙන්මයි. වෙනත් දවසක මම පුට් මීට වැඩිය ඩිසයින් වැඩි වෙච්ච ඇඳුමකට පුට් එක මාරු කරලා කොහොමද මහන්නේ. එහෙම නැත්නම් ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් තව විසඳුම් තියෙනවද කියලා ඔයාලට මම කියලා දෙන්නම්. ඒ නිසා රැඳිලා ඉන්න මගේ channel එකත් එක්කලා අපේම ලංකාවේ ඇයට විතරක් ආවේනික ඇඳුම් නෙමෙයි හැම රටකම කෙනෙකුට කොහොමද ඇඳුමක් මහන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. මොකද මේ වෙනකොට රටවල් 200ක අයගේ අවශ්‍යතාවයන් වලට ඊටත් වැඩි මිසක් අඩු නැහැ කොහොමද ඇඳුමක් නිර්මාණය කරන්න කියලා. විවිධ අයගේ විවිධ අවශ්‍යතාවයන් වෙනස්. එකින් එක රටින් රටට ඒගොල්ලෝ ඇඳුම් අඳින විදිය, ඒගොල්ලෝ ඒවා නිර්මාණය කරගන්න විදිය වෙනස්. ඉතින් ඒ වගේ විවිධ වූ ඇඳුම් ගැන මම ඔයාලට මගේ channel එක හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම කරේ ප්‍රමාණය අවශ්‍ය ගන්නට මේ විදිහට මහගෙන තියෙනවා. ඒ කියන්නේ මම තාම දැන් මේ කරවට කපලා නැහැ. පැහැදිලිද? ඉන්න මම ඔයගලන්ට මේක හරියට පැහැදිලි වීඩියෝ එක පෙන්නන්න. මේ තාම මම කරවට කපාගෙන නැහැ. ඒ වෙනුවට කරගත්තේ මට ඕන ප්‍රමාණයට මෙහුමක් ගහගෙන හොඳ පිටපැත්තෙන් ඊට පස්සේ මේ පේෂින් එකත් මෙහෙම තියලා ඒක තියලා මේ විදියට හරියට මම අර මෙහුම ගහගත්තු එක උඩින්ම මේ කන පිටපැත්තෙන් මහගත්තා. මේකට මම පේෂින් එකත් සම්බන්ධ කරා. මේ තියෙන්නේ මම කපාගත්තු පේෂින් එක. ඔයාලට මතක ඇති කපන වෙලාවේ ටිකක් දිග පේෂින් එකක් මම කපා ගත්තා. ඒ මොකද ගොඩාක් ජලබියාවල ඩිසයින් එක එනවා ඒගොල්ලන්ගේ ගොඩක් අපේ පපුව පල්හැටම. ඒ කියන්නේ අපේ පෙකණිය හරියට විතර ඒගොල්ලෝ ඩිසයින් එක එවන අය ඉන්නවා. එහෙම මෙටීරියල්ස් තියෙනවා. මම ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝ එක දීගෙනත් කරන්නම්. ඉතින් මේ තියෙන්නේ එහෙම මම මහගත්තා. මෙතනින් පස්සේ තමයි මම මේ කරවට කපා ගන්නේ. දැන් මේ විදිහට මහගත්තු මැහුමට මෙහායින් මම සෙන්ටිමීටරයක් විතර තියලා සෙන්ටිමීටර් අඟල් ඒ ගැන ඔයාලා දැනුවත් ඇති කියලා මම හිතනවා. නැති අයට මගේ ඉදිරි වීඩියෝ එකදී ඒ ගැන දැනුවත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට මම මගේ කරවට මේ ඇඳුමේ කරවට ප්‍රමාණය මම මේ විදිහට කපලා අයින් කර ගන්නවා. ඒ කියන්නේ ඇඳුම මහගෙන තමයි මේකේ කරවට කපා ගන්න ඕනේ අපි. ඊට පස්සේ මේ විදිහට කට් මාක් දාලා
මෙන්න මේ විදිහට අපේ කරවට හරි ලස්සනට මැහිලා එනවා. දැන් ඊළඟට මේ විදිහට මේ පේසින් එක මං අපි වැඩිපුර තියලා කපා ගත්තේ. ඉතින් ඊට පස්සේ මේ ෂෝල්ඩර් වලින් අපි මෙහුමක් ගහගෙන කීලි කට ප්‍රමාණයටත් අපි අඟල් 3ක් විතර පල්ලහැට මෙහුමක් ගහගෙන ඉතිරි කොටස් ටික අපි කපලා ඉවත් කර ගන්නවා. ඔයාලට මේකේ මේ පබළු තියෙනවා. ඉතින් ඒවා මහනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහර තැන් තියෙනවා අපි එකක් කපලා අයින් කරාම සම්පූර්ණ ඔක්කොම ටික එකම නූලට අමුණලා තියෙන හින්දා ගැලවිලා යනවා. දැන් මේ විදිහට අපේ කිහිලි කට වක්‍රය ළඟින් අපි වැඩි කොටස් ටික පේශීන් එකේ කපලා ඉවත් කර ගන්නවා. මම මේ ඔයාලට කියන්නේ ඉතාම පහසුවෙන් ඔයාලට මේ ජෙලබියා එකක් ඉවර කරගන්න අවශ්‍ය වන විශේෂ කොටස් ටික. ඉතින් මේ පිළිබඳ මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉදිරියේදී ඔයාලට අවශ්‍ය කරන මේ වගේ විශේෂ වීඩියෝ තියෙනවා නම් ඒ ගැනත් අහන්න මට පුළුවන්. ඔයාලට ඉදිරියේදී වීඩියෝ එකකින් ඔයාලගේ අවශ්‍යතාවයට අනුව වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ විදිහට මේක කපලා අපි හරි ගානට රවුමක් විදිහට ලස්සනට මේක මේ පේෂින් එක මම මේ හදාගන්නේ. කපද්දි සැලකිලිමත් වෙන්න කතරට හවු වෙලා කැපෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකට ඕලොක් එකක් ගහලා මේ වටේ කවර් කරගන්න. මෙන්න මේ විදිහට පේසින් එකේ මේ තියෙන හොඳ පැත්ත. ඉතින් මේ අපේ ඩිසයින් එක තියෙන්නේ මේ පැත්තේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙන්න මේ විදිහට පේශීන් එක අල්ල ගන්න. ඉතින් මේ හරියෙන් වගේ පොඩි මෙහුමක් දාලා මේක පොඩි ටැග් එකක් දාගන්න. එතකොට ඔයාලට මේක ඔහොම අර කරෙන් එළියට එන්නේ නැතුව රඳා පවත්වා ගන්න පුළුවන්. මේ හරියෙන් වගේ පොඩි ටැග් එකක් දාගන්න. ඉතින් මේ වගේ ඕලොක් එකක් නැත්නම් ඔයාලට පුළුවන් චූටියට මෙහෙම ඇතුළට නමලා පොඩි වාටියක් මහ ගන්න. එහෙම නැත්නම් සික්සැක් කරගන්න. ඒ වගේ මොකක් හරි ඔයාලා කැමති දෙයක් කරන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු මේකට අපි කොහොමද පොකට් එක අල්ලගන්නේ කියලා. හුඟක් අයට හුරු දකුණු පැත්ත. ඉතින් අපි බලන්න ඕන ඇඳාම මේ ඇඳුමේ දකුණු පැත්ත අපේ අත පාවිච්චි කරන්නේ කොයි පැත්තටද කියලා. දකුණු අතට අපි එනවා නම් අපේ මේ ඇඳුමට වම් පැත්ත. මේ ඇඳුම මෙහෙම තිබ්බහම වම් පැත්තට තමයි අපි පොකට් එක අල්ලන්නේ. ඇඳාම දකුණු පැත්තට එන විදිහට ඔයාලට මතක ඇති මම මෙතනින් මෙහෙම මාක් එකක් දාගත්තා. අපි බලමු කොහොමද අපේ පොකට් එක අපි අල්ලගන්නේ කියලා. මම මෙතනදී ඔක්කොම කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය නැති දේවල් මේ විශේෂයෙන්ම ඔයාලා මේ සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන විතරයි මම මෙතනදී මේ වීඩියෝ එකේදී කරන්නේ. මොකද ඒකට ගොඩක් කාල වේලාව යන නිසා.
මේ තියෙන්නේ අපි කපාගත්තු පොකට් එක. ඔයාලට මතක ඇති. එතකොට මේ තියෙන්නේ අපි දාගත්තු කට් මාක් එක. ඉතින් මම මේ කහ පාටින්ම මාක් කරගන්නවා මගේ ළඟ තියන්නේ මේ වෙලාවේ මගේ අතේ තියෙන නිසා. හරි අපි බලමු. මේ විදිහට අපි මේ විදිහට කපාගත්තු මේ පොකට් එක මේ මාක් දෙක අතරට මෙන්න මෙහෙම තියලා මෙන්න මේ විදිහට එක පළුවක් අපි අල්ල ගන්නවා. ඉතින් ඒ වගේම පිටුපස්ස පළුවෙත් මේ මාක් එක ළඟින් මේ විදිහට මොගොල්ලෝ මේ පොකට් එක අල්ල ගන්න ඕනේ. මම දැන් මේ ඉදිරිපස පළුවේ පැත්තට අල්ලගත්තා වගේම මේ පැත්තට අනිත් පිටිපස පළුවේත් මේ විදිහටම මේ ඉතුරු පොකට් එකේ ඉතුරු පළුව අල්ල ගන්න ඕනේ. ඔයාලට මතක ඇති මම කිව්වා මම මේ බැක් පළුවේත් ඒ කියන්නේ පිටිපස පළුවේත් කර කොටස කපලා අයින් කරගත්තේ නැහැ. මේ ඒ විදිහටම තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා මම කිව්වා. කොහොමද කරන්නේ ඊළඟට කියලා මම කියලා දෙන්නම් කියලා කිව්වා. දැන් ඔයාලට මතක ඇති මම මේ විදිහට මේ හදාගත්තු ෆ්‍රන්ට් නෙක් එක ෆ්‍රන්ට් පළුවේ කර කොටස මේ විදිහට තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේ ජලබියා ඇඳුම් වල ගොඩාක් පිටුපස කර පිටුපසට ගැඹුරට කපන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට අපි හදාගත්තු කර කොටස මේ විදිහට තියලා මෙතන ඉඳලා අඟල් භාගයක් එහෙම නැත්නම් සෙන්ටිමීටරයක් මෙහාට වෙන්න අපි ලකුණු කරගන්නවා. මෙතන ඉඳලා අඟල් 1.5ක් විතර ප්‍රමාණයක් මේ විදිහට ලකුණු කර ගන්නවා. අන්න ඒක අපි මේ විදිහට වක්‍ර කරලා අරගෙන දෙකක් වුණත් කමක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේ කැමති විදිහට ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපලා අයින් කර ගන්නවා. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මම කපලා ඉස්සෙල්ලා අයින් කරගත්තේ නැත්නම් එහෙම වුණා නම් සමහර වෙලාවට අපි මේ ඩිසයින් එක මහලා ඉවර වෙනකොට මේ කරවල තියෙන පරතරය වෙනස් වෙලා මැව්වම අපිට ලස්සන ඇඳුමක් ලස්සන නිමාවක් කරගන්න බැරුව යනවා. ඒ වගේම මම පොඩි බයස් පටියක් කපලා අරන් තියාගත්තා. ඒ මොකටද කියලාත් මම කියන්නම් කියලා. එහෙනම් දැන් බලන්න මම කොහොමද මේ කර මහලා ඉවර කරගන්නේ කියලා. දැන් මේ කපපු බයස් පටියේ මේ කරේ මේ තියෙන හොඳ පිටුපස පළුවේ හොඳ පැත්ත. එතකොට මේ බයස් පටියෙත් හොඳ පැත්තයි එකට තියලා මේ කර මහන විදිය මම බලාපොරොත්තු වෙනවා මගේ පයිපින් පාඩමේදීත් ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් ඒකත් බලන්න. ඒතොර ඔයාලට තව ටිකක් පැහැදිලි වෙයි මෙතනදී මොකක් හරි අපහසුතාවයක් ඇති වුණොත්. ඊට පස්සේ මෙන්න මේ මැහුම් වාසිය තියනනේ මෙතන මම තියලා තියෙන්නේ
කාලක් වගේ. ඒක ගානටම මේ විදිහට මේ බයස් පටිය අපි ඇතුළට නමා ගන්නවා. පැහැදිලිද? අපි මේ පැත්තෙන් කරගත්තොත් ඒක අපිට පැහැදිලි. මෙන්න මේ විදිහට මේකේ මේ print එක තියෙන ඉඳ ඔයගලන්ට පැහැදිලි මතී ඇති. මගේ පයිපින් පන්තියේදී ඔයාලට මම මේක පැහැදිලි කරන්නම්. මේක මම මාගත්තෙත් හොඳ පැත්තෙන් ඔයගලන්ට පේනවා ඇති. චුට්ටක් වීඩියෝ එක ලං කරලා zoom කරලා බලුවොත් මෙන්න මේ විදිහට මේ මම මහගත්තා. ඊට පස්සේ මේ වැඩිපුර තියෙන රෙදි කොටස් කපලා අයින් කරගන්නවා. ඒ කපලා අයින් කරද්දි බලාගෙන පරිස්සමට කරගන්න. නැත්නම් අපේ කතුරට පැටලිලා අපේ ඇඳුමේ කොටසකුත් කැපිලා ඉවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට නමලා අපි ගන්නවා. ඉතින් දැන් මේ විදිහට කපලා මේ විදිහට මහගත්තු ඇඳුමේ හොඳ පිටපළුවට හොඳ පිටපස පළුවේ හොඳ පැත්තට මේ විදිහට ප්‍රාන් පළුවේ හොඳ පැත්ත තියලා මේ විදිහට අපි නූලක් ගහගෙන තියෙනවා. ඒ නූල උඩින් පරිස්සමට මහගෙන යනවා. මෙන්න මෙතනදී බලාගන්න. මෙතනදී අපි උරහිසේ වඩාත් හොඳ නිමාවක් වෙනුවෙන් මෙන්න මේ කොටස අර අපි අල්ලගත්තු පයිපින් කොටස මේ විදියට හොඳට බලාගන්න. මෙන්න මෙහෙම ඇතුළට නමලා මහනවා. වඩාත් පැහැදිලි වෙන පිණිස ඔයාලා අනිත් පැත්තත් බලා ගන්න. ඉතින් මේකේ උරහි සම්පූර්ණ ඔලොක් කරගන්න බෑ. මොකද මෙතන මේ පබළු කොටස් අහුවෙලා තියෙන නිසා ඒ පබළු කොටස් කපලා අයින් කරොත් මුළු පබළු වැලම ගැලවෙන්න ඉඩ කඩ තියෙනවා. ඒවා ගැන හොඳට බලන්න. සමහර ඒවා නම් තියෙනවා ඩිසයින් අලවලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අතින් මහලා තියෙන්නේ නිසා එක තැනක් ගැලවුණොත් දිගටම මේක ගැලවිලා යනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙහෙම නමපු අර පයිපින් කොටස මේ විදිහට ඇතුළට හරවලා අරගෙන
මේ විදියට පහ ගන්නවා. මේ නූල් කපද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න. ඔයාලගේ ඇඳුම බොහෝ දුරට කැපෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මට ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඔයාලට මෙච්චර පැහැදිලි කරන්නේ. අපි නොහිත ඉක්මනින් වැඩේ කරගෙන යනකොට ඒ වගේ පොඩි ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන්. මේ බලන්න. මේ බලන්න පිටුපස කරේ ලස්සන මේ කිසිම ප්‍රශ්නයක් කරට ඇති උනේ නෑ. හරිම ලස්සන නිමාවකට මෙතනත් හරිම ලස්සනයි පිළිවෙලයි. ඉතින් ඇත්තටම අපේ කස්ටමර් කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන විශේෂම දේ තමයි ඇඳුම ගොඩාක් ලස්සනට පිළිවෙලකට මහගන්න එක. ඉතින් හරි. ඊළඟට මම කිව්වා අපේ පොකට් එකේ ප්‍රශ්නේ. ඉතින් අර මං කියපු විදිහට පිටිපස්ස පළුවේ මාක් එක දාගත්තු තැනට අපි පොකට් එක අල්ල ගන්නවා. පොකට් පළුව. හරි අපි මේ විදිහට අල්ලගත්තු පොකට් පළුවට අපේ අනිත් කොටස මේ විදිහට තියලා මේ විදිහට වටේට අපි මහගන්නවා. ඊට පස්සේ මම කියපු විදිහට අර අපේ පිටිපස්ස පළුවටත් ඒ විදිහටම අනිත් පොකට් පළුව ඒක මේ විදිහට කට් එක දැම්මත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මේ විදිහට ඔයාලා මේ විදිහට අපි අනිත් පළුවෙත් ඒ කට් මාක් එකට මේ විදිහට අනිත් පොකට් පළුව අල්ලගෙන යනවා. ඊට පස්සේ තියෙන්නේ මහගෙන යන්න. මම මේ පැත්ත ඔයාලට කොහොමද කියලා ඒක පොකට් එක තියෙන නිසා ඒ මෙහෙම පෙන්නන්නම්. ඔයාලට මතකයි මම මෙතනින් මෙහෙම වාසි අඟල් දෙකක් තිබ්බා. ඒ අඟල් දෙක මේ විදිහට තියලා මෙන්න මේ විදිහට මම මහගෙන එනවා. අර පොකට් එකේ ඔයාලට මතකද පොකට් එක අල්ලනකොට කට් මාක් එකක් දාගත්තා උඩින්. ඒ කට් මාක් එක ළඟට එනකන් මේ විදිහට අල්ලගෙන එනවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ටැග් කරලා මේ විදිහට පොකට් එක පැත්තට හරවගෙන ඒ කට් මාක් එක ළඟින් මෙන්න මේ විදිහට
මේක මං ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නේ නම් පොකට් එක මේ කට් එක දාලා හරවන්න එහෙම අවශ්‍ය නැහැ නිකන් අර බෑග් එකේදී අල්ලපු විදිහට ඇල්ලුවත් කමක් නැහැ. හරිද? ඊපස්සේ මේ විදිහට අපි ෂේප් එකට අරගෙන මේක ඉතින් චුට්ටක් අතේ හුරුවක් තියෙන්න ඕනේ. නමුත් බෑ කියලා දෙයක් නැහැ. ඔයාලට දෙකක් තුනම හරවන්න පුරුදු වෙන්න. මේ විදිහට හරවලා අර අනිත් කට් මාක් එක ළඟට ওই විදිහට අරගෙන ආය නැවත අඟල් දෙකක් දක්වා මේ විදිහට මහගන්න ඕනේ. කියන්නේ අඟල් දෙකක් කියන්නේ අපි තියාගත්තු මහව් වාසිය ප්‍රමාණයට අරගෙන නැවත අපි පහලට මහගෙන යනවා. මේ ඇඳුමක සැලකිලිමත් වෙන්න ඕනෙම කරුණු ටික තමයි මම ඔයාලට කියලා දුන්නේ. විශේෂයෙන් කරයි මේ පොකට් එක අල්ලන ඒවා නම් ඉතින් ඔයගොල්ලන්ට අමාරු නෑ කියලා හිතනවා. කර තමයි දැනගන්න ඕනේ. ඊළඟට අපි අතේ ඩිසයින් එක ගැන චුට්ටක් බලමු. ඒක ලොකුවට ඔයගොල්ලන්ට කියලා දෙන්න දෙයක් නෑ. ඒක දැක්කම පැහැදිලි වෙනවා. මේ ජෙල්දියා එකක විශේෂම තැන තමයි කර මහගන්න එක. ඒක මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේ තියෙන්නේ අත ඉතින් මම ඔයාලට කිව්වා මේ ඩිසයින් එක අයිනෙම ඇවිල්ලා තියෙන නිසා ඔයාලට මේකට රිදි කැල්ලක් සම්බන්ධ කරලා ගන්න කියලා. මටත් ඒක කරන්න වෙනවා. මොකද නැත්තම් මට මේක මේ හැඩියේ මහගන්න බැරුව යන නිසා. දැන් අපි මේ ජෙලබියා එකක ඊළඟට සැලකිලිමත් විය යුතුම ස්ථානය තමයි මේ අත. ඔයාලට මතක ඇති මම අත කැපුවා. කපනකොට මම ඔයාලට කිව්වා මම මේ දෙපැත්ත ඒ කියන්නේ මේ උඩ කොටස විතරයි කැපුවේ. මේ කොටුවට ඉතුරු ටික එහෙමම ඉතුරු කරා කපලා අයින් කරගත්තේ නෑ. අත්කට මැනලා ඒකට ඕන කරන කොටස කපලා අයින් කරගත්තේ නෑ. ඔයාලට බලන්න ඒගොල්ලෝ මේ ඩිසයින් එක දාලා තියෙන විදිහට මේව නමලා මේම කිසිම පිළිවෙලක් නැතුව තමයි මේක අල්ලලා තියෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕන අපේ කස්ටමර්ට ලස්සනට අපේ ඇඳුම නිමා කරලා දෙන්න. ඉතින් අපි බලමු දැන් මේ ප්‍රශ්නෙට දැන් අපි ගන්න විසඳුම මොකක්ද කියලා. දැන් මේ ඇඳුමේ තියෙන ඩිසයින් එක මේ බලන්න මේ විදිහට. ඒ කියන්නේ අතේ කෙරවල මේ බලවාටියට තමයි තිබුණේ. ඉතින් දැන් එහෙම වුණත් මට මේක කපා ගන්න විදිහක් නැහැ නේ ඉතින්. නේද? ඒ හින්දා ඕන්න මම දැන් මේකට වෙන පොඩි ටික්ස් එකක් පාවිච්චි කරනවා. ඔයාලා බලා ගන්න මම දැන් මොකද්ද මේකට කරන්න කියලා. මේකෙන්න ඕන අපේ අතේ හරි මැදනේ ලස්සන්ට. නමුත් මේකේ මේ තියෙන්නේ මේ විදිහට ගොඩාක් එක පැත්තකට අල්ලලා මේ විදිහට. දැන් මම අත කපාගෙන තියෙන්නේ මේ විදිහට. දැන් මෙන්න මෙතෙන්ට හරි මැද එන විදිහට මේ ඩිසයින් එක අපි මෙහාට ගන්න ඕනේ. අපි දැන් බලමු මේකට මම මොකද්ද කරන්න කියලා. මොකද අපිට ඩිසයින් එක ගලවලා මෙහාට අල්ලන්න බෑ. මේ වතින් මහලා තියෙන්නේ. එහෙම වුණොත් අපි ලොකු ප්‍රශ්නයකට මැති වෙනවා. අපි බලමු දැන් මොකද කරන්න කියලා. අපි මේ වෙනුවට මේ වගේ චූටි දෙයක් කරමු. ඔයාලට මතක ඇති මම ටිකක් වැඩිපුර මැහුම් වාසිත් තිබ්බා. ඒ වගේම මෙතන මේ කපලා අයින් කරගත්තෙත් නෑ. ඒ නිසා අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි අපි ගානට මෙන්න මේ වගේ කොටසක් වෙන්න අපි
ඒ කියන්නේ මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. මේ උඩ හරියට කෙලින් තියාගන්න. නැත්නම් ඒක ඔයගලන්ට ප්‍රශ්නයක්. මේ කොටස හරියට මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මෙතෙන්ට අරගන්න. මෙතනින් අපිට ඉන්දි කට්ටුව ඒ කියන්නේ පුට් එක යවන්න ඕන. මෙතනින් අපිට යවන්න බෑ. මෙතනින් යවුවොත් මේක බබළු වලට අහු වෙලා අපේ ඉන්දි කටු කැරෙනවා. ඒ නිසා මෙතනින් අඟල් භාගිකුයි තව මැහැන්න අඟල් භාගිකුයි තියලා අපි මෙතන ඉඳලා අඟලක් විතර තියලා මෙන්න මේ විදිහට අපි ඉරක් ගහගමු. ගහගෙන අපි මේක මෙතනින් කපලා අයින් කරගමු. අන්න ඒ නිසයි මම ඔයාලට කිව්වේ ටිකක් වැඩිපුර මතකද මම මෙහෙම වාසි අතට වැඩිපුර තියාගත්තා. දැන් අපි මේක කපලා අයින් කරගත්තා. මෙන්න මෙතෙන්ට අපි කට් මාක් එකක් දාගත්තා. ඊළඟට ඩිසයින් එක කපලා ඒකට කට් මාක් එකක් දාගත්තා. මේ විදිහට මේ වැඩිපුර කොටසක් කපලා අයින් කරගත්තා. ඉතින් අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාගේ ඩිසයින් එකත් බේරලා අපිටත් ඇඳුම මහන්න පාස් වෙලා දැන් ඔන්න කපාගත්තා. පහසු කරගෙන කස්ටමර්ටත් හිත හැදෙන විදිහට අපි ඇඳුම ඉවර කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ දිගට ප්‍රමාණයට අපි රෙදි කොටසක් පාවිච්චි කරනවා. මොකද බෑන්ඩ් එකක් විදිහට අපි මේක හදාගමු. මෙතනත් ඔයාලට පේනවා ඒගොල්ලෝ කිසි පිළිවෙලක් නැතුව තමයි අපි රෙදි කොටස පරිස්සමට කපලා අයින් කරගමු. මේ යටපස්සෙන් තිබුණු රෙදි කොටස ඒව කපද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න. අපේ අනිත් රෙදි කොටස් කැපිලා අයින් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ දේවල් මම නිතර මතක් කරද්දී ඔයාලට කරදරයක් වගේ ඇති. හැබැයි එහෙම කියන්නේ ඕගොල්ලන්ගෙම හොඳ අවධානයෙන් මේ රෙදි කපනකොට මේ වගේ පුංචි තැන් අපි කපා ගන්නකොට බොහොම කල්පනාවෙන් කරගන්න ඕනේ. එහෙම නිසා අපහසුතාවයන්ටපත් වෙන්න පුළුවන්. මොකද මම නම් ගොඩක් පරිස්සමට වැඩ කරන්නේ. මොකද මම පිට රටවල අයත් එක්ක වැඩ කරන නිසා. ඉතින් ඒ කස්ටමර්ලා වෙලාවකට ඒගොල්ලන්ගේ රටවල් වලින් මේ ඇඳුම් අරන් එනවා. සමහරක් අය වෙන රටවල් වලට ඒගොල්ලෝ ටුවර් ගියාම ඒ රටවල් වලින් අරන් එනවා. ඉතින් මොන හරි දෙයක් වුණොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. ඉතින් අපි බෑන්ඩ් එකක් විදිහට මේක මේ පිටිපස්සත් ලස්සනට හදාගන්න මේ වගේ රෙදි කොටසක් පාවිච්චි කරලා ඉතින් අපි බෑන්ඩ් එකක් විදිහට මේ කොටස හදාගන්න මේ වගේ රෙදි කොටසක් තව පාවිච්චි කරනවා අපි මේකට. මේ වෙලාවේ මම මේ රේන්දි පාටටම නූලක් පාවිච්චි කරා. නූලක් මාරු කරගත්තා. රෙදි කොටස් දෙක මේකට තියලා මම මේක මෙච්චර පැහැදිලිව ඔයාලට කියලා දෙන්නේ මේ ඇඳුමේ තියෙන ප්‍රධානම ස්ථාන දෙක තමයි කරයි අතයි. මොකද එයාලා ඩිසයින් එකක් අපිට එවන නිසා. ඉතින් එතන සැලකිලිමත් වෙලා අපි හරියට හදාගත්තොත් ඇඳුම මහන්න අමාරු නෑ. ඊට පස්සේ මේ අපි කපාගත්තු කොටස ගන්නට මේ රෙදි කොටස කපලා අයින් කරගන්න. ඊට පස්සේ මේ විදිහට හරි මැදින් කට් මාක් එකක් දාගන්න. දාගෙන අපි අතෙත් අර ඔයාලට මතක ඇති කට් මාක් එකක් දාගත්තා. ඒ කට් මාක් එකට කට් මාක් එක තියලා හරි මැද තියලා මේ වැඩිපුර කොටස් ටික මෙහාට යන්න හැරලා අපි මේ විදිහට මාගමු.
ඔය වගේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක ඒ වගේ මැටීරියල් එකක් ඔයාලට හම්බෙච්ච වෙලාවක මෙන්න මේ විදිහට දැන් බලන්න. හරි. මෙහෙම දෙකට නමලා බලමු. අපිට පුළුවන් මේ යට කොටස ඔලොක් කරගන්න මෙන්න මේ විදිහට. දැන් අපේ අත තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයාලට මතකයි නේද මම කිව්වා මම මේ විදිහට මේ කොටස් ටික කපලා අයින් කරගත්තේ නැතුව තියාගන්නවා ඉස්සරහට අපිට ප්‍රයෝජනයක් වෙන නිසා කියලා. දැන් තියෙන්නේ අපිට මෙතන ඉඳලා මෙතෙන්ට අතේ ඕන ප්‍රමාණය යාට අඟල් 7ක් වගේ අවශ්‍යයි කිව්වේ. ඉතින් ඒ මෙෂර්මන්ට් එක අපි බලමු අඟල් 7ක් තියෙනවද කියලා. එහෙම නැති වුණොත් අපිට 6කට ගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ ටිකක් අත් එහෙම ටිකක් ලූස් එක රඳින්න නිසා ඌ අපිට පුළුවන් මේ. එතකොට මෙතනින් අරගෙන දැන් අපි අපේ අත හැඩ කරලා මෙතන ඉඳලා මෙතෙන්ට කපා ගන්නවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඇත්තටම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඇඳුමේ කරයි අතයි ගැන. ඉතින් මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේ පිළිබඳව මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඕගොල්ලන්ට තව දැනගන්න තියෙනවා නම් මම පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා මට කරන්න පුළුවන් උපරිමයෙන් මම මේ ජලබියා එකක් මහන විදිය ඔයාලට කියලා දුන්නා පැහැදිලි කරා කියලා. මේතනදී මම නැවත වතාවක් මතක් කරන විශේෂයෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කරයි අතයි ගැන මොකද ඒ කියන්නේ ඉදිරිපළුවයි අත් දෙකයි ගැන මොකද ඒගොල්ලෝ ඩිසයින් එකක් සමග මේ ඇඳුම අපිට එවන නිසා ඒ කියන්නේ මැටීරියල් කොටස එයාලා ඩිසයින් කරලා අවශ්‍ය ඇඳුමට ප්‍රමාණයට පමණක් රෙදි එවන නිසා ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඉතින් මම විශ්වාස කරන ඔයගොල්ලන්ට මේ මගේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් තිබුණා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මට ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්න මම කරපු දෙයින් ඔයගලන්ට ප්‍රයෝජනයක් ලැබුණාද කියලා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මගේ YouTube channel එකත් එක්කලා දිගින් දිගටම මේ වගේ ඊටාම වටින ඔයාලට ගෙදර දොරේ ඔයාලගේ මහවුම් පිළිබඳ වැඩ කරගන්න වෙලාවට ඊටාම වටින උපදෙස් සහ දැනුම අරගෙන මම නැවත වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එනවා. ඔයාලා හැමට එතෙක් මම ජය ප්‍රාර්ථනා කරනවා.